ආයුබෝවන්. වර්තමානයේ බහුලව පීඩා විඳින තවත් රෝගයක් ගැන අපි අද කතා කරමු. මధుමේහය. එහෙම නැත්නම් දියවැඩියාව. වර්තමානයේ බහුලව සමාජයේ පුද්ගලයන් පීඩා විඳින රෝග තත්ත්වයක් තමයි දියවැඩියාව කියලා කියන්නේ. ඉතින් මේක ආයුර්වේදයේ හඳුන්වන්නේ මధుමේහය කියන නමින්. ආයුර්වේදයේ සඳහන් වෙන ආකාරයට මధుමේහය කියලා කියන්නේ මුත්‍රාගත රෝගයක්. මුත්‍රාගත රෝග ප්‍රමේහ රෝග යටතේ තමයි විස්තර වෙන්නේ. ප්‍රමේහ රෝග 20ක් ගැන ආයුර්වේදයේ සඳහන් වෙනවා. ඒකෙන් අවසාන අවස්ථාව දුස්සාධ්‍ය අවස්ථාවක්. එහෙම නැත්නම් සුව කරන්න ඉතා අපහසු අවස්ථාවක් විදිහට තමයි මధుමේහය ගැන සඳහන් වෙන්නේ. මధුමේහය ගැන කියනකොට ඒක ආයුර්වේදයේ විස්තර වෙන්නේ මధుර රසයෙන් යුක්තව මුත්‍ර පිටවන්නේ යම් රෝගයකද එය මధුමේහයයි. එසේනම් එතනදීම අපිට පේනවා මුත්‍රවල මధుර රසයක් ලබා දෙන රෝගය තමයි මధుමේහය කියලා කියන්නේ. මధుමේහය ඇති වෙන්නේ කොහොමද? මధుමේහයදී සිද්ධ වෙන්නේ මොකද්ද? මధුමේහයදී සිද්ධ වෙන්නේ සාමාන්‍යයෙන් අපි ආහාරයට ගන්නා සෑම ආහාරයක්ම අපගේ ආහාර ජීර්ණ පද්ධතියේදී දිරවනවා. මෙතනදී විශේෂයෙන්ම පිෂ්ඨ පදාර්ථ ආහාර ජීර්ණ පද්ධතියෙන් අපේ රුධිරයට අවශෝෂණය කරගන්නේ සීනි පදාර්ථ විදිහටයි. එහෙම නැත්නම් ග්ලූකෝස් විදිහටයි. මේ අපගේ ශරීරයේ තියෙන රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ යාම තමයි සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි මధుමේහය කියලා හඳුන්වන්නේ. රුධිරයේ ග්ලූකෝස් මට්ටම નિયમિત ප්‍රමාණයට වඩා ඉහළ ගියාට පස්සේ මේක පාලනය කරගත නොහැකි තත්ත්වයට පැමිණුණාට පස්සේ වකුගඩු වලින් මුත්‍රා පෙරනකොට මුත්‍රාත් එක්කත් ඒ මధుර පදාර්ථ පිරලා යනවා. අන්න ඒ අවස්ථාව තමයි ආයුර්වේදයේ හඳුන්වන්නේ මధుමේහ කියලා. ඉතින් ඔබට මధుමේහය තියෙනවද? ඇත්තටම මේක පිටින් හඳුනා ගන්න අමාරුයි. මේක සාමාන්‍යයෙන් හඳුන්වන්නේ සයිලන්ට් කිලර් කියලා. නිහඬ මිනිමරුවා. ඔබව නිහඬව මරණය කරා ගෙනියන රෝගයක් තමයි දියවැඩියාව කියලා කියන්නේ. අපි රුධිර පරීක්ෂාවක් කරේ නැත්නම් මුත්‍රා පරීක්ෂාවක් කරේ නැත්නම් දියවැඩියාව හඳුනා ගන්න නිශ්චිතව අපිට නොහැකි වෙනවා. සමහරක් විට ඔබ මාස 6කට වතාවක් හෝ රුධිර පරීක්ෂාවකින් සීනි හඳුනාගත්තේ නැත්නම් ඔබගේ රුධිරයේ සීනි මට්ටම බලාගත්තේ නැත්නම් ඔබ නොදැන බොහෝ කාලයක් ඔබ දියවැඩියා රෝගියෙක් වශයෙන් ගත කරන්න පුළුවන්. එහෙනම් කොහොමද ඔබ සැක කරන්නේ දියවැඩියා රෝගය ඔබට හැදිලා තියෙනවා කියලා? දිවා රාත්‍රී ඔබට අසාමාන්‍ය ලෙස වෙනදට වඩා වැඩියෙන් මුත්‍ර පිට කිරීමේ අවශ්‍යතාවයක් දැනෙන්න පුළුවන්. එහෙම නැත්නම් අධික ලෙස ඔබට දහඩිය දමන්න පටන් ගන්න පුළුවන්. කලින් නොතිබුණ ආකාරයට. ඒ වගේම තමයි කලින් නොතිබුණ ආකාරයට අධික පිපාසයක් දැනෙන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි මුත්‍ර කරාට පස්සේ යම් පැණි සුවඳක් ඇපල් වල සුවඳට සමාන පැණි සුවඳක් මුත්‍ර කරාට පස්සේ ඒ ස්ථානයේ ලැබෙනවා. ඒ වගේම එලිමහනක මුත්‍රා කරොත් ඒ ස්ථානයේ මැස්සන් කූඹින් එකතු වෙලා ඉන්නවා ඔබට දකින්න ලැබේවි. ඒ වගේම තමයි ඔබ දහඩිය දමන කොටත් ඔබේ ඇඟෙන් පළතුරු සුවඳක් ඔබේ ඇඟෙන් වහනය වේවි. මේ ඔබට දියවැඩියාව ඇති බවට ඔබට කරන අනතුරු ඇඟවි. ඒ වගේම තමයි ඔබට වෙනදාට වඩා අධික ලෙස කුසගිනි දැනෙන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි ඔබට දැනේවි ඔබේ ශරීරයේ බර අසාමාන්‍ය ලෙස එක්වරම අඩුවීමක්. ශරීරයේ දුර්වල වීමක් ඔබට දකින්න ලැබේවි. එසේනම් ඔබ අනිවාර්යයෙන්ම රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කරගන්න. මේ රුධිරයේ සීනි මට්ටම වැඩි වෙන්නේ සාමාන්‍යයෙන් අපේ රුධිරයට ලැබෙන ග්ලූකෝස් ප්‍රමාණය පාලනය කරන්න අපේ අග්න්‍යාශයෙන් ඉන්සියුලින් කියලා එන්සයිමයක් නිපදවනවා. මේ ඉන්සියුලින් එන්සයිමේ නිපදවීමේ දුර්වලතාවය එක්කෝ අග්න්‍යාශයේ දුර්වලතාවයක්. එහෙම නැත්නම් ඉන්සියුලින් ප්‍රමාණය නිපදවන ප්‍රමාණය අවශ්‍ය ප්‍රමාණයට නොලැබීම. එහෙම නැත්නම් ඉන්සියුලින් වලින් පාලනය කළ නොහැකි තරමට රුධිරයේ සීනි මට්ටම වැඩි වීම. ඒ කියන්නේ ඔබ බහුලව මధుර ආහාර ගන්න කෙනෙක්. අන්න එහෙමනම් ඔබ දියවැඩියාව හැදෙන්න අවදානම් සහිත කෙනෙක්. ඒ වගේම තමයි මధుර ආහාර භාවිතා නොකලත් ඔබගේ පවුලේ දියවැඩියා රෝගීන් සිටිනවා නම් ඔබට ප්‍රවේණිකව ඔබේ පවුලේ උරුමයක් ලෙස දියවැඩියාව ඔබට ලැබෙන්න පුළුවන්. ඒක නිසා ඒ ගැන වඩා සැලකිලිමත් විය යුතුයි. ආයුර්වේදයේ සඳහන් වෙනවා දියවැඩියාව හැදෙන්නේ සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන කට්ටියට කියලා. ඉතින් මේ දියවැඩියා රෝගයට හේතු දක්වනකොට කියනවා පස්ගෝ රස, කිරි, ගිතෙල්, වෙඬරු ආදී දේවල් බහුලව භාවිතා කිරීම. සුවපහසු ජීවිතයක් ගත කරන එක. ව්‍යායාම අඩුවෙන් ලැබීම. ඒ වගේම කය වෙහෙසවා වැඩ නොකිරීම. සුවපහසු ජීවිතයක් ගත කරන්න පුරුදු වෙන එක. මధుර රස, හකුරු, සීනි, පැණි රස ආහාර, පිටි සහිත ආහාර බහුල ලෙස ආහාරයට ගැනීම. මෙන්න මේ හේතු ආයුර්වේදයේ දක්වලා තියෙනවා මధుමේහයට හේතු කියලා. ඉතින් මේ මధుමේහයට ප්‍රතිකාර තියනවාද?
මధుමේහය ගැන කියනකොට ආයුර්වේදයේ ප්‍රධාන වශයෙන් වාත පිත්ත කප කියලා අවස්ථා තුනක් ගැන සඳහන් වෙනවා. මම මුලින්ම සඳහන් කර ප්‍රමේහ රෝග 20 මේ තුනට බෙදලා තියෙනවා. ඉතින් මේකෙදි සෙම් රෝග ප්‍රධාන වෙන සෙම් රෝගයේ සෙම් දෝෂයේ මූලික වෙලා හට ගන්නා වූ දියවැඩියා තත්ත්වයන් අපිට පහසුවෙන් සුවපත් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි පිත් රෝගයේ ප්‍රමුඛ වෙලා හැටෙන පිත් දෝෂයේ ප්‍රමුඛ වෙලා සෑදෙන ප්‍රමේහ තත්ත්වයන් අපිට යම් වෙහෙසකින් සුවපත් කරගන්න පුළුවන්. නමුත් වාත ප්‍රබල වෙන මధుමේහ තත්ත්වයේ දුස්සාධ්‍යයි. එහෙම නැත්නම් සුවපත් කිරීම අපහසුයි කියලා තමයි ආයුර්වේදය දක්වන්නේ. ඉතින් මේ වාත ප්‍රබල මధుමේහ තත්ත්වය කියලා කියන්නේ මේ මුත්‍රා වලින් මధుර පදාර්ථ පිට වෙන තැන දක්වා මේ මధుමේහ රෝගය වැඩි වෙලා තියෙන එකයි. ඉතින් මధుමේහ නොසලකා හැරියොත් මොකද වෙන්නේ? මధుමේහේ දිගටම තිබුණොත් ප්‍රතිකාර නොගෙන හිටියොත් මොකද වෙන්නේ? ඔබට දකින්න ලැබි ඔබට එසේනම් අත්විඳින්න සිද්ධ වෙනවා. ඔබගේ ඇස් පෙනීම ක්‍රමයෙන් දුර්වල වෙනවා. ඒ වගේම තමයි ඔබට චර්ම රෝග හට ගන්නවා. ඔබගේ ලිංගික අප්‍රාණිකත්වයක් ඇති වෙනවා. ඒ වගේම තමයි ඔබගේ වකුගඩු ක්‍රමයෙන් අක්‍රිය වෙන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි ඔබගේ අත්පා හිරිවැටීම්, කෙන්ඩ පෙරලීම් මధుමේහ නිසා ඇති වෙනවා. ඒ වගේම තමයි හෘදයාබාධ ඇතිවීමේ අවදානමක් ඔබට මේ නිසා ඇති වෙනවා. මధుමේහ දිගින් දිගටම තිබුණොත් ඔබට තුවාලයක් වුණොත් ඒ තුවාල පැසවෙනවා. ඒ තුවාල ඉක්මනින් හොඳ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ தත්ත්වය පාලනය කරගත යුතුයි. අවසානයේ නිහඬව ඔබව මරණය කරා ගෙනියන මාරාන්තික රෝගයක් තමයි මధుමේහය කියලා කියන්නේ. මధుමේහය රුධිරයේ සීනි මට්ටම පාලනය කර ගැනීමෙන් අපිට යම් තාක් දුරකට මැඩපවත්වා ගන්න පුළුවන්. ඉතින් ඒ සඳහා ආයුර්වේද ප්‍රතිකාර වගේම බටහිර ප්‍රතිකාරات තියෙනවා. ඉතින් ඔබට මధుමේහය මුල් අවස්ථාවේදී හඳුනා ගන්න ලැබුණොත් ඔබට ආයුර්වේද ප්‍රතිකාර ලබා ගන්නවා නම් සියලු රජයේ ආයුර්වේද රෝහල් වල මధుමේහ සායන පැවැත්වෙනවා. ඉතින් මේ මధుමේහ සායනයකට සම්බන්ධ වෙලා ඔබට ප්‍රතිකාර ලබාගෙන මේ රෝගය සුවපත් කරගන්න ඔබට පුළුවන්. ඒ නිසා මේ මధుමේහය කියන නිහඬ මරුවා තවදුරටත් නිහඬ මරුවෙක් නොවි සුවපත් කරගන්න ඔබට ආයුර්වේදයෙන් උපදෙසක් ආයුර්වේදයෙන් ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එසේනම් මధుමේහය නැමැති නිහඬ මරුවාට ඔබේ ජීවිතේ නිකරුණේ ගොදුරු කරන්න එපා. ප්‍රතිකාරයක් නොවුනත් යම් රුධිර මට්ටම පාලනය කරගන්න පුළුවන් ආහාර විහරණ කිහිපයක් මම ඔබට සඳහන් කරන්නම්. ඔබට පුළුවන් කය වෙහෙසලා වැඩ කරන ව්‍යායාම නිසි උපදෙස් සහිතව කරන්න මధుමේහය වළක්වා ගන්න. විශේෂයෙන්ම ඇවිදීම මధుමේහය වළක්වා ගන්න උපකාර වෙන හොඳ ව්‍යායාමයක්. ඒ වගේම තමයි සමහර යෝග අභ්‍යාස, යෝග ආසන තියනවා මధుමේහය වළක්වා ගන්න. ඒ වගේම තමයි මధුමේහයට හේතු වෙනවා මානසික ආතතිය. ඒක නිසා ආගමික කටයුතු වල යොමු වෙන එක, භාවනා කටයුතු වලට යොමු වෙන එක මధుමේහය වළක්වා ගන්න ඔබට උපකාරයක් වෙනවා. ඔබගේ ආහාරයට පැණි රස ආහාර වර්ග, බැදුම් වර්ග, පිටි සහිත ආහාර එකතු කර ගැනීමෙන් අඩු කරන්න. ඔබ ආහාරයට ගන්න දේශීය සහල් වර්ග, මාවි, සුවඳල් සහල්, හීනටි සහල්, රතුහාල්, නාඩුහාල් මේ වගේ දේවල් ඔබගේ බත්පතට එකතු වෙනවා නම් මధుමේහයේ වැළඳීමේ අවදානම ඔබට අඩු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි පළතුරු විදිහට ගන්නවා නම් නෙල්ලි, උගුරැස්ස, කාමරංග, සුවඳල් කෙසෙල්, ගස් ලැබු, කජු පුහුලන් මේ වගේ පළතුරු වර්ග ඔබේ ආහාරයට එකතු කරගන්න එක මధుමේහය යම්තාක් දුරට පාලනය කරන්න ඔබට උපකාරී වේවි. ඒ වගේම තමයි කරපිංච, ගොරක, සුදුලුණු වගේ ආහාර වර්ග ඔබේ ආහාර වලට එකතු කරගන්න. මේ දේවල් ව්‍යංජනයකට එකතු කරපුවාම ඒවා ඉවත් කරන්නේ නැතුව ඒවත් ආහාරයට ගන්න. මේ ඔබේ රුධිරගත සීනි මට්ටම පාලනය කරන්න යම් උපකාරයක් වේවි. ඒ වගේම තමයි මුගුණු වෙන්න, සාරණ, තෙබුකොළ මේ වගේ මැල්ලුම් වර්ග, පලා වර්ග ඔබගේ ආහාරයට එකතු කරගන්න. මේවා ප්‍රතිකාර නොවේ. මේවා මధుමේහය වළක්වා ගන්න ඔබට අනුගමනය කරන්න පුළුවන් ආහාර සහ විහරණ. මේ ආහාර විහරණ අනුගමනය කරන ගමන් ඔබ අනිවාර්යයෙන්ම සුදුසුකම්ලත් වෛද්‍ය උපදෙස් මත මధుමේහ රෝගයට ප්‍රතිකාර ලබාගත යුතුමයි. එහෙම නැත්නම් ඔබට මා මුලින් සඳහන් කළ උපද්‍රව වලට ලක් වෙන්න සිද්ධ වෙනවා. ඔබ වකුගඩු රෝගියෙක් වේවි, ඔබ හෘද රෝගියෙක් වේවි. එසේත් නැත්නම් ඔබගේ අත්පා ඔබට අහිමි වේවි. ඒ නිසා මේ නිහඬ මරුවාට ඔබේ ජීවිතයේ බිලි නොදී නිහඬ මරුවාගෙන් ගැලවෙන්න ඔබ මේ ආහාර විහරණ පුරුදු කරන ගමන්
ඔබට මధుමේහය තිබේ නම් මා මුලින් සඳහන් කළ මధుමේහ ලක්ෂණ ඔබට තිබේ නම් රුධිර පරීක්ෂාවක් කරගෙන නිසි ප්‍රතිකාර සඳහා යොමු වන්න. ඒ සඳහා ඔබට ලංකාව පුරා රජයේ ආයුර්වේද රෝහල් වලින් උපදෙස් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා.